මන් දැන් මේ ඉන්නේ කෑගල්ල උඩුවක දුනුමාල කියන ලස්සන දියා ඇල්ල තියෙන පරිසර පද්ධතිය ආශ්‍රිතව. ඔයගලන්ට මේ පේන්නේ අර ඈත දුනුමාල දියා ඇල්ල. දුනුමාල කියලා කියන්නේ වැස්ස කාලෙට වර්ෂාව ඇදහැනෙන වෙලාවට හරිම චමත්කාරජනක විදිහට ඇදහැලෙන ලස්සන සුන්දර දියා ඇල්ලක්. ඒත් බලන්නකෝ මේකේ ලස්සන බලන්න ආපු සබාදහමට ආදරය කියන මිනිස්සු කරලා තියෙන නස්පැත්තිය දිහා. බියර් බෝතල්, කොකා කෝලා, වතුර බෝතල්, ඒතර කෑම කාපු මේ හැම දෙයක්ම එතනම දාලා ගොඩ ගහලා ගිහිල්ලා තියෙනවා. සබා ධර්මය හැම වෙලේම අපිට ලස්සන චමත්කාරජනක දේවල් අපේ හිත සනස ගන්න, නිවා ගන්න දේවල් අපිට ලබා දෙද්දී අපේ මිනිස්සු කරලා තියෙන්නෙම ඒවා විනාශ කරන දේවල්ම තමයි. ගොඩක් වෙලාවට රැල්ලට ට්‍රැවල් කරන මිනිස්සු තමයි මෙන්න මේ විදිහට හැසිරෙන්නේ. ඉතින් ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම සබාදහමට ආදරය කරන, සබාදහමත් එක්ක ඕගොල්ලන්ගේ ජීවිතේ ගත කරන මිනිස්සු නම් කොයිම වෙලාවකවත් මේ වගේ කැලිකසල පරිසරයට මුදා හැරලා මේ වගේ සුන්දර ලස්සන ස්ථාන විනාශ කරන්න එපා කියන දේ පණිවිඩය අපි ඕගලන්ට ආයෙත් මතක් කරන්නට කැමතියි. මේ බලන්නකෝ සාමාන්‍ය මිනිස්සු හැමෝම යන පාරේ ඕනෑතරම් බෝතල් වීදුරු කටු හැම තැනකම. ඉතින් කාලා බීලා විනෝද වෙන එක ප්‍රශ්නයක් නෙමෙයි වුණත් මේ විදිහට බෝතල් කෑලි කඩලා බිඳලා දැම්මට පස්සේ පවුල් පිටින් මෙතෙන්ට එන පුංචි දරුවෝ හැමෝගෙම ජීවිත අවදානමක තියෙනවා. මේ තියෙන්නේ කැලේ ඇතුළට වෙන්නේ නෙමෙයි. මේ තියෙන්නේ තනිකරම මේ දියැලට යන පාර ආසන්නෙම තමයි මේ විනාශකාරී විදිහට මේ බෝතල් කෑලි දාලා තියෙන්නේ. මේ එතනම තවත් ලොකුවට කුණු ගොඩක් ගහලා තියෙනවා. හැබැයි මේ දේවල් හිතාමතාම කරපු දේවල් නෙමෙයි කියලා අපිට කොයිම වෙලේකවත් කියන්න බෑ. ඒකට හේතුව තමයි මම දැන් ඔයගලන්ට පෙන්වන්න හදන්නේ. මෙතන මේ බෝඩ් එකේ පැහැදිලිවම ලියලා තියෙනවා කඳුරු බැදීම හා ගිනි දැල්වීම තහනම්, මසුන් ඇල්ලීම හා ජලජීවීන්ට හානි කිරීම තහනම්, එතකොට ජලයට හෝ අවට පරිසරයට විෂ ද්‍රව්‍ය, අපද්‍රව්‍ය මිශ්‍ර කිරීම තහනම්, මත්පැන් පානය කිරීම, පාරම්පරික ජන ජීවිතයට හානි වන අයුරින් හැසිරීම තහනම් කියලා. හැබැයි මේ තියෙන්නේ පරිසරයට අපද්‍රව්‍ය ඕනෑවටත් වඩා එකතු කරලා.